හිතමු දීවරයෙක් ගැන. දැන් මේ දීවරයා මාළු අල්ලන්න බෝට්ටුව අරගෙන යනවා. යනකොට එයාගේ බෝට්ටුව එකපාරට ගඟේ තිවිච්ච ගලක හරි මොකක් හරි වැදලා බෝට්ටුව හිල් වෙනවා. බෝට්ටුව හිල් වෙලා දැන් බෝට්ටුවට වතුර පිරෙන්න පටන් ගන්නවා. මෙයා ළඟ තිබිච්ච බාල්දියක් අරගෙන වතුර එළියට දානවා. ඒ කොහොම හරි බෝට්ටුව ගිලෙන එක වළක්ව ගන්න එයා ලොකු try එකක් දෙනවා. ඔය අතරේ මහා වැස්සක් කඩාපාත් වෙනවා. දැන් ඒකේන වතුර ටිකක් දැන් බෝට්ටුවේ පිරීගෙන යනවා. දැන් මෙයා මේ බෝට්ටුව මොකද කරන්නේ මේක ගිලෙන එක වළක්ව ගන්න පුළුවන් තරම් වේගෙන් වතුර අයින් කරනවා. ඒ අතර යට තියෙන හිලක් තව ටික ආයි ලොකු වෙලා යනවා අර වතුරේ සැරට. දැන් තව ටිකක් වේගෙන් වතුර ගලාගෙන එනවා. දැන් හිතන්නකෝ ඔයාට ඔහොම වුණා නම් ඔයාට මොන වගේ ෆීලිං එකක් එයිද? ඔයාට සතුටක් හිතෙයිද ආතතියක් ඇති වෙයිද? දරා ගන්න බොහොම අමාරු ආතතියක් දැන. එක ප්‍රශ්නයක් මදිවට තව ප්‍රශ්නයක් එනවා. ඒකට ඉතින් අපේ ජීවිතත් ඔය වගේ තමයි. අපිට නොසිතූ වෙලාවල් වලදී ලොකු කරදර ආතතිය වැඩි වෙන දේවල් එකපාරට අපේ ජීවිතේ වෙන්න පුළුවන්. සමහර දේවල් අපිට කන්ට්‍රෝල් කරගන්නත් බෑ. දැන් මේ අපිට පාලනය කරන්න බෑ. අපිට පාලනය කරන්න බෑනේ. එතකොට ඒක නවත්ත ගන්න විදියකුත් නැහැ. හැබැයි මගේ ආතතිය වැඩි වෙන එක මම අඩු කරන්න ක්‍රමයකුත් හොයාගන්න ඕන. දැන් මේ ආතතිය කියන එක අපි බාල්දියක් කියලා හිතුවොත්, බකට් එකක් කියලා හිතුවොතින් මේ බකට් එකේ ටැප් 4ක් තියෙනවා කියලා හිතන්නකෝ. උඩ ටැප් දෙකක් තියෙනවා බකට් එක පිරෙනවා. අපි මේකේ රූප සටහනකුත් පෙන්නන්නම්. උඩ ටැප් දෙකෙන් බකට් එක පිරීගෙන යනවා. හැබැයි බකට් එකේ අඩියේ තව ටැප් දෙකක් තියෙනවා. ඒ ටැප් දෙක ඇරියොතින් අර බකට් එකේ වතුර පිරෙන වතුර ටික එළියට යනවා. එතකොට මේ ආතතිය අපේ ආතතිය කියන එකත් අපිට දැනෙන ආතතියත් මේ බකට් එක පිරෙනවා කියන එක වගේ හිතා ගන්න පුළුවන්. අපිට ගොඩාක් දේවල් උඩ ටැප් දෙක ඇරෙනවා වගේ අපිට සිදුවීම් ගොඩක් වෙනවා. අපි මේ ආතති බඳුන පිරීගෙන යනවා. ප්‍රශ්න ගොඩක් එනවා. ඔව්. හැබැයි අපිට ක්‍රමවේදයක් හොයාගන්න පුළුවන් නම් මේ යට තියෙන ටැප්ස් දෙක අරින්න අපිට මේ බඳුන ඕවර්ෆ්ලෝ වෙන එක නවත්ත ගන්න පුළුවන්. පිරීලා ඉතිරිලා යන එක නවත්ත ගන්න පුළුවන්. එතකොට මේ ආතතිය කියන එක අපේ ජීවිතේ සාමාන්‍ය දෙයක්. අපිට ආතතිය ගොඩක් වෙලාවට දැනෙනවා. මේ පොඩි ස්ට්‍රෙස් එකක් කියන එක ඇත්තටම සමහරලාට හොඳයිත් එක්ක වැඩක් කරගන්න. හැබැයි මේක ඕවර්ෆ්ලෝ වුණොත් උතුරලා ගලාගෙන ගියොත් එතකොට අපිට ප්‍රශ්න ගැටලු ඇති වෙනවා. ඉතින් ඒක නිසා මේ ආතතිය කියන එක කළමනාකරණය කරගන්න අපි ඉගෙන ගන්න ඕන. දැන් අපි කලින් කතා කරානේ අපි මේ අලුතෙන් දරුවෙක් හම්බුණු අම්මා කෙනෙකුට රැක බලා ගන්නෙකුට ඕන තරම් සිදුවීම් වෙනවා ආතතිය වැඩි වෙන්න. ඒගොල්ලෝ ගොඩාක් චේන්ජස් වලට මුහුණ දෙනවා. අලුතෙන් දේවල් ඉගෙන ගන්න ඕන. බබාව යට තේරෙන්නෙත් නැහැ. බබාට අඬන එක නවත්ත ගන්න කොහොමද කියලා තේරෙන්නෙත් නැහැ. බබා ඇඬුවත් අපි ස්ට්‍රෙස් වෙනවා. ඉතින් මේ ආතතිය වැඩි වෙන දේවල් ගොඩාක් වෙනවා. හැබැයි අර අපි යට තියෙන ටැප්ස් දෙක අරින විදිහ හොයාගෙන තියාගන්නවා නම් මොන ආතතිය ආවත් අපිට මේක උතුරවා ගන්නේ නැතුව මැනේජ් කරගන්න පුළුවන්. ඉතින් ඒක ගැන දැනගන්න එක හරිම වැදගත් කියලා හිතෙන නිසා තමයි අපි හිතුවේ මේ අපි මේක කතා කරමු කියලාද. කොහොමද ටැප් දෙක අරිනවා කියලා මොකද කරන්නේ? මොනවද ඔය ටැප් දෙක? ඔව්. දැන් අර ගොඩක් වෙලාවට අපිට ආතතිය වැඩි වෙන ඕනම හේතු ගොඩක් එක ආකාරයේ වෙන්න පුළුවන්. දැන් අපි අර දීවරයාගේ උදාහරණය ගත්තොත් වහින එක ආතතිය වැඩි වෙන හේතුවක්. අතන සිදුරක් හැදිච්ච එක තව ආතතිය වැඩි වෙන හේතුවක්. ඒකෙන් දැන් වතුර පිරීගෙන එනවා. දැන් සමහර ආතතිය වැඩි වෙන හේතු අපිට නවත්ත ගන්න බෑ. ඒක එනවම තමයි. ඕගාලා එනවා. අපිට ඉතින් කරන්න දෙයක් නැහැ. එහෙම නැත්නම් අපි කොහොම හරි ඉතිරෙන එක නවත්තන අපි යටින් ටැප් එකක් අරගන්න එක ගැන තමයි අපි කල්පනා කරන්න ඕන. ගොඩාක් වෙලාවට අපිට එන ප්‍රශ්න දිහා බැලුවාම අපිට ආතතිය වැඩි කරන ප්‍රශ්න සරලව අපිට කාණ්ඩ 3කට බෙදා ගන්න පුළුවන්. අපි ඕන ප්‍රශ්නයක් අපිට එන ගොඩක් වෙලාවට සරලව මේ කාණ්ඩ 3ට දා ගන්න පුළුවන්. එකක් තමයි මේ අපිට එන සමහර ප්‍රශ්න අපි මේ ඉමෝෂනල් ප්‍රශ්න චිත්ත වේග ගැටලු කියලා අපි කියනවා. අපිට දුක දරා ගන්න බෑ. අපිට තරහ ගිහිල්ලා හොඳටම එන ඒක නිසා එන ආතතිය, කලකිරිලා එන ආතතිය වෙන පුළුවන්. මේ විවිධ හැඟීම් එක්ක අපි ගනුදෙනු කරනකොට ඒ හැඟීම් නිසා අපිට එන බයක් නිසා වෙන්න පුළුවන්. අපිට ලොකු ආතතියක් දැනෙන්න පුළුවන්. ඒ චිත්ත වේග ප්‍රශ්න නිසා. තව සමහර වෙලාවට අපිට ආතතිය එනවා මේ අපේ තියෙන සම්බන්ධතාවලදී, රිලේෂන්ෂිප්ස් වලදී. මගේ මහත්තයාගේ ප්‍රශ්න හින්දා වෙන්න පුළුවන්, මගේ නැන්දම්ම නිසා වෙන්න පුළුවන්, මගේ අම්මා ගෙදර අය නිසා වෙන්න පුළුවන්, මගේ රාජකාරී කරන තැන කෙනෙක් නිසා වෙන්න පුළුවන්. මේ පුද්ගලියෝ නිසා, සම්බන්ධතා නිසා අපිට ගොඩාක් ආතතිය තියෙන අවස්ථා තියෙනවා.
ඊළඟට තව අපිට එන ප්‍රශ්න අනිත් කැටගරි එක අපිට දාන්න පුළුවන් මේ ප්‍රැක්ටිකලි ප්‍රායෝගිකව වැඩ කරගන්න බැරි වෙන නිසා අපිට එන ආතතිය. ගොඩක් වෙලාවට වැඩ වැඩි වෙනවා නම් කරගන්න උදව්වට කවුරුත් නැත්තම් ඕම මන් තනියෙන් කරගන්න ඕන මේක ඉවර කරගන්න බැරි නම් මේ ප්‍රායෝගික වෙන ගැටලු නිසා අපි ගොඩක් ආතතියටපත් වෙනවා. එතකොට ගොඩාක් වෙලාවට අපි නිවිසනසිල්ලේ මේ මම ස්ට්‍රෙස් වෙලා ඉන්නකොට මම හිතුවතින් මගේ මේ ආතතිය මොකක් නිසාද කියලා මේ කැටගරීස් තුනෙන් එකකට දාගන්න පුළුවන්. චිත්ත වේගාතතිය, ඒ කියන්නේ ඉමෝෂනල් රීසන් එකක් වෙන්න පුළුවන්. මගේ රිලේෂන්ෂිප් එහෙම නැත්නම් සම්බන්ධතාවයක් නිසා, පුද්ගලයෙක් නිසා එන ආතතියක් වෙන්න පුළුවන්. නැත්නම් ප්‍රැක්ටිකල් එහෙම නැත්නම් ප්‍රායෝගික ගැටලුවක් නිසා එන ආතතියක් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ තුනම තියෙන්නත් පුළුවන්. එකක් දෙකක් තියෙන්නත් පුළුවන්. දැස්සයි බෝට්ටුව කැඩුණු එකයි දෙකම එකට එන්න පුළුවන්. ඉතින් එතකොට මේ අපි හරියට අඳුරගත්තොත් අපිට තියෙන මොන වගේ ආතතියක්ද කියලා අපිට පුළුවන් ඒකට ගැළපෙන ආකාරයට අර යට තියෙන ටැප් එක අරගන්න. දැන් ඉමෝෂනල් ස්ට්‍රෙස් එකක් නම් අපි කොහොමද ඒක හැන්ඩල් කරගන්නේ? අපේ චිත්ත වේග කළමනාකරණය කරගන්නේ කොහොමද? අපිට ඉමෝෂන්ස් එන එක නවත්තන්න පුළුවන්ද? එන එක නවත්තන්න බෑ. හැබැයි ආවහම ඒක ගැන කරන දේ අපේට පාලනය කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම අපිට ඉමෝෂන්ස් දැනෙනවා කියන එක සාමාන්‍ය දෙයක්. අපිට දවස පුරා එක එක දේවල් දැනෙනවා. දැන් සතුට දැනෙන්න පුළුවන්, දුක දැනෙන්න පුළුවන්, බය හිතෙන්න පුළුවන්, තරහ යන්න පුළුවන්, ලැජ්ජා හිතෙන්න පුළුවන්, වරදකාරී හැඟීමක් ගිල්ටි ෆීලිං එකක් හිතෙන්න පුළුවන්, පොඩි ජෙලසි එකක් එන්න පුළුවන්. ඒ ඔය ගොඩාක් ඉමෝෂන්ස් එනවා. ඊළඟට ඇන්ක්ෂස් වෙන්න පුළුවන්, කාන්සාව වගේ එන්න පුළුවන්. ඔය නිකන් අර මොකද්ද නිකන් එපා වෙලා වගේ හැඟීම් එන්න පුළුවන්. මේ වගේ අපිට එක එක ඉමෝෂන්ස් දවස් පුරා එන්න පුළුවන්. ඒක සාමාන්‍යයි. ඒක ඉමෝෂන් එක නරකද වැරදිද කියලා එකක් නැහැ. ඒක જાති ඉමෝෂන්ස් අපිට එන්න පුළුවන්. හැබැයි අපි ඉමෝෂන් එකට දක්වන ප්‍රතිචාරය හැසිරීම අපිට කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. මට එහා ගෙදර එක්කෙනා එක ඉරිසියා වුණා කියලා මම ගිහිල්ලා මේ ඒ මිනිස්සුව අමාරු වැටෙන වැඩක් කරනවා නම් ඒක වැරදි. හැබැයි ඉතින් එයාගෙන ඉරිසියා හිතුණ කියලා කමක් නැහැ. ඒක එයාගේ ලැබීම කියලා හිතලා මම මුකුත් නොකර ඉන්නවා නම් ඒක කමක් නැහැ. ඉරිසියා හිතන එක ඉතින් සාමාන්‍යයි. ඒ වගේ අපිට ඉමෝෂන්ස් අපි හරියට අන්තර්ගතොත් ඒකට දැනෙන ඇක්ෂන් එක අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. අන්න එතනයි මම හිතන්නේ හඳුනා ගැනීමනේ තමුන්ට ඇතිවෙන චිත්ත වේගයේ ඉමෝෂන් එක අඳුන ගන්න එක and naming it. That's what you said. Exactly. ඉතින් ඒ කියන්නේ දැන් ඉමෝෂන්ස් හඳුනගන්න එක දැන් මම මෙහෙම කිව්වට ඒක හරි ලේසි වැඩක් නෙවෙයි අපි ඒකට පුරුදු වෙලා නැත්තම්. දැන් ඉමෝෂනල් අවයර්නස් කියන එක අපේ රටේ ගොඩක් අඩුයි. අපි ගොඩක් වෙලාවට එක්ක දුකයි නැත්තම් සතුටුයි කියලා කියනවා නැත්තම් තරහ ගිහිල්ලා වගේ කියනවා. අපි අපේ හැඟීම් ඇතුළට බලලා මට මේ ඇත්තටම මොකද්ද මේ දැනෙන්නේ කියන එක අපි හිතන්න පෙළඹෙනවා හරි අඩුයි. එතකොට අපි දුකයි කියලා ගොඩක් වෙලාවට අඬනවා වෙන්න පුළුවන්. හැබැයි යට ඇතුලේ තියෙන තරහක් වෙන්නත් පුළුවන්. එතකොට ඒක මම හරියට තේරුම් ගත්තේ නැත්නම් මම ඒකට හොයන විසඳුම් ටිකත් වෙනස් වෙන්න පුළුවන්, වැරදෙන්න පුළුවන්. ඒක නිසා මේ හරි ඉම්පෝටන්ට් අපි ඉමෝෂන්ස් හඳුනගන්න. ඒක ඇත්තටම ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියලාත් කියනවා. ඉතින් අපි ප්‍රැක්ටිස් කරනවා නම් හරියට පොඩ්ඩක් දැනෙච්ච ගමන් අර එකපාරට මේ දුකයි කියලා හරි සතුටයි කියලා හරි හිතන්නේ නැතුව මට යට තියෙන්නේ මොකක්ද මේ කියන එක හරියට විශ්ලේෂණය කරන්න හරි ලේසියෙන් අපිට ඒ අපේ හැසිරීම් කළමනාකරණය කරගෙන නිසි උත්තර හොයාගන්න පුළුවන්. ඉමෝෂනලි ඕවර්වෙල්ම් වෙලා ඉන්නකොට ඒ කියන්නේ ඉමෝෂනල් ස්ට්‍රෙස් එකක් චිත්ත වේග ආතතියක් ඇවිල්ලා ඉන්න වෙලාවක හරි ඉම්පෝටන්ට් මේ හරියටම ඉමෝෂන් එක මොකක්ද කියලා අඳුරගන්න එක. එතකොට ඒ අඳුර ගැනීම තුලින්ම පවා අපේ අර ආතතිය අඩු වෙන්න පුළුවන්. ඒක නිසා අපි ඔය දැන් මුල්ලමාවිය සංවර්ධනයේ බබාගේ බ්‍රේන් ඩෙවලොප්මන්ට් කරනකොට අපි කියන අවුරුදු 2-3 ඇතුලේ ළමයි එක්කත් ඒගොල්ලන්ගේ ඉමෝෂන්ස් කතා කරන්න කියලා. මොකද ඒ වචන ටික දෙන එක, ඉමෝෂන් එක තේරුම් ගන්න එක, ඒකට නමක් දෙන එක, ඒක චූටි කාලේ ඉඳන් ඉගෙන ගන්න ඕන. වැඩිහිටියන්ටත් පුළුවන් ඒක ප්‍රැක්ටිස් කරන්න. තමන් සවිඥානිකව තමන්ගේ හැඟීම් දිහා බලනවා නම්. හරි ඉම්පෝටන්ට්. ඒකෙන් ගොඩාක් ප්‍රශ්න අඩු කරගන්න පුළුවන් මේ ඉමෝෂන්ස් හඳුනගන්න එක. දෙවෙනි කාරණේ තමයි ඉමෝෂන්ස් කොහොමද තමන්ගේ දවස ඇතුලේ වේරියේෂන්ස් එන්නේ කියන එක බලන්න පුළුවන් නම් තමන්ට තේරුම් ගන්න පුළුවන් මේ මොන සිද්ධියක් ආශ්‍රිතවද මට තරහ යන්නේ. මොන සිද්ධියක් ආශ්‍රිතවද මට දුක හිතෙන්නේ. කියලා දවසේ වේරියේෂන් එක අපිට ස්ටඩි කරගන්න පුළුවන් නම් අපිට පුළුවන් මේ සිද්ධි හඳුනා ගන්න. හඳුනාගෙන මේ ඉමෝෂන්ස් එන්නේ නැති විදිහට සිද්ධි කළමනාකරණය කරගන්න. දැන් නිකන් සරලව උදාහරණයක් කිව්වොත් එක අම්මා කෙනෙකුට හැමදාම 11 මාර වෙනකොට හරි කලබලයි, හරි ඇන්ක්ෂස් වෙනවා, කාංසාවක් එනවා.
එයාට මාස 4ක විතර බබෙක් ඉන්නවා. එයාගේ අනිත් බබා අවුරුදු 4යි. එයා මොන්ටිසෝරි යනවා. දැන් මෙයා මේ බැලුවා මට මේ වෙලාවට ඇයි මට මේ හරි කලබලයක් මේ heart එක රේට් එක වැඩි වෙනවා දඩබඩ ගාලා යනවා මට හරි පීඩාකාරී හැඟීමක් ඉන්නේ ඇයි කියලා. බැලුවම එයාට තේරුණා එයාට හැමදාම 11:00 වෙනකොට එයාගේ චූටි බබාව ලොකු බබාව මොන්ටිසෝරි එකෙන් ගන්න යනවා. එතකොට ඒක කළමනාකරණය කරගන්න මේ වෙලාව වෙනකොට එයා චූටි බබාගේ උදේ වැඩ ටිකත් කරලා නාවලා කරලා මේක මැනේජ් කරගන්න එක හරි ස්ට්‍රෙස්ෆුල් වැඩක් යාට. එයාට ඒක කරගන්න බෑ. ඒක නිසා එයා හරි ආතතියකටපත් වෙනවා. එයාට ඉමෝෂන්ස් එයාගේ හරි ඇන්ක්ෂස් ඉමෝෂන් එකක් දැනෙනවා ඒ වෙලාවට. ඉතින් ඒක තේරුම් ගත්තනම් විශ්ලේෂණය කළා. එතකොට එයාට කරන්න තියෙන්නේ ඒ වෙලාවට කොහොමද එයා කලින් දවසේ වැඩ කටයුතු ටික සකස් කරගෙන ඒ වෙලාවට හරියට රූටින් එක හදාගෙන කළමනාකරණය කරගෙන පැයක් විතර 10:00 වෙනකොට වැඩ ටික ඉවර කරගන්නේ කොහොමද කියලා එයා ප්ලෑන් කරා නම් එයාට 11:00 වෙනකොට අර ස්ට්‍රෙස් එක දැනෙන්නේ නැහැ. තේ එකක් එහෙම බීලා විවේකයෙන් ඉඳලා බබාව ගේන යන විදිහේ ක්‍රමවේදයක් හදාගන්න පුළුවන්. ඒක නිසා අර දවස පුරා ඉමෝෂන්ස් වෙනස් වෙන්නේ කොහොමද කියන එක හොයාගන්න එක වැදගත් වෙනවා. දෙවෙනි එක තමයි තුන්වෙනි එක තමයි අපි ඉමෝෂන්ස් ගැන ආතතියක් එනකොට අපිට සමහර ලාවට ඉන්නවා අපි ඉමෝෂනල් ඇන්කර්ස්. ඒ කියන්නේ මගේ හිතට හයිය දැනෙන රැකවරණ වලල්ලක් ඉන්නවා මගේ වටේ. පුද්ගලයෝ ඉන්නවා මගේ වටේ. සමහර ලාවට මගේ අම්මා වෙන්න පුළුවන්, මගේ තාත්තා වෙන්න පුළුවන්. මට මොන ප්‍රශ්නයක් ආවත් මට අම්මා ඉන්නවා, මට මොන ප්‍රශ්නයක් ආවත් මට තාත්තා ඉන්නවා, මට මොන ප්‍රශ්නයක් ආවත් මට මගේ හස්බන්ඩ් ඉන්නවා කියන ඒ විශ්වාසය තියෙනකොට නැත්නම් මගේ යාළුවෙක් වෙන්න පුළුවන්. මට එහෙම ඉන්නවා මගේ හිතට හයිය දෙන මිනිස්සු. එතකොට මේ වගේ මිනිස්සු ටිකක් එකතු කරගෙන තියාගන්න එක හරි වැදගත්. එහෙම කට්ටිය ගැන හිතන එක ඕන වෙලාවක කතා කරන්න පුළුවන් අය ගැන හිතන එක හිතේ බයක් හැකක් නැතුව මගේ සිතුවිලි කතා කරලා ඒවට විසඳුමක් හොයාගන්න පුළුවන් පුද්ගලයෝ විශ්වාසවන්ත පුද්ගලයෝ මගේ වටේ තියාගන්න එක එහෙම රැකවරණ වලල්ලක් තියාගන්න එක හරි ඉම්පෝටන්ට්. ඊළඟට තව ක්‍රමවේදයක් තමයි අපිට අපේ හැඟීම් ගැන ආතතියක් එනකොට කරන්න පුළුවන් අපේ තියෙන කෝපින් ස්ට්‍රැටජීස් කියලා. දැන් මට තියෙන මගේ ඉමෝෂන්ස් පාලනය කරගන්න මේ කියන්නේ හසුරවා ගන්න විදිහ නෙවෙයි වෙන්න පුළුවන් ඔයාට තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට මට පොඩ්ඩක් හිතට කලබලයි වගේ දැනනොත් මම මොකද කරන්නේ ටීවී එකේ ෆිල්ම් එකක් දාගෙන බලනවා. ඒක බැලුවම මට ඔක්කොම අමතක වෙනවා. මම ආයි කූල් ඩවුන් වෙනවා. ඊට පස්සේ මට ප්‍රශ්නෙට ගිහිල්ලා ආයි ඒක කල්පනා කරන්න පුළුවන්. බුද්ධික මොනවද කරන්නේ? මම පොතක් කියවනවා. එහෙම නැත්නම් අතන අර පාර්ලිමේන්තුව ළඟ වතුර පාර ආයිනේ ඇවිදින්න යනවා. නැත්නම් තේ එකක් බොනවා. ඒක අයට තමන්ට හදාගත්ත ඒ වගේ ක්‍රමවේද තියෙනවා. අර ආතතියක් ඉමෝෂනල් ස්ට්‍රෙස් එකක් ආපු වෙලාවට දුවලා ගිහිල්ලා කෑ ගහලා අඬලා දොඩලා විකාරයක් කරන්නේ නැතුව මේක කාම් ඩවුන් කරගන්න. ඒකට ඒ වගේ ක්‍රමවේද හදාගන්න ඕනේ. ඒ වගේ ක්‍රමවේද වලට පුරුදු වෙන්න ඕනේ. ඒ ඉමෝෂන් එක ආපු ගමන් ඒකට අපි රියැක්ට් කරන්න යන්නේ නැතුව අපි කොහොමද මේ කෝපින් ස්ට්‍රැටජීස් පාවිච්චි කරන්නේ කියලා. දැන් දැන් මම 4 විදිහක් කිව්වනේ. අපි චිත්ත වේග ස්ට්‍රෙස් එකක් ආවම ඉමෝෂනල් ස්ට්‍රෙස් එකක් ආවම අපිට පුළුවන් අපි ඉමෝෂන්ස් ගැන ඇතුළට ගිහිල්ලා බලලා මොකක්ද මේ කියන එක හරියට තේරුම් ගන්න. දවසේ කොහොමද වේරියේෂන් එක වෙන්නේ කියන එක හඳුනා ගන්න. ඊට පස්සේ පුළුවන් විශ්වාසවන්ත කෙනෙක් රැකවරණ වලල්ල මගේ ඇන්කර් එක මගේ මට ඉමෝෂන්ස් කතා කරන්න ඕන එකක් මට හයියට ඉන්නවා කියන කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඊළඟට මට්ටම තියෙන කෝපින් ස්ට්‍රැටජීස් ගැටල් විසඳ ගැනීමේ මගේම සතු ක්‍රමවේද මට පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඔය හතරම අර යට කියන ටැප් එක. අපේ බකට් එකේ ටැප් එක. යට අරින්න පුළුවන් ටැප් එකකට ඔය ක්‍රමවේද හතරම අපිට පාවිච්චි කරගන්න පුළුවන්. එතකොට මේ පිරීගෙන එනකොට අපිට ඔය හතරෙන් එකක් අරගන්න පුළුවන් නම් අපිට තියෙන ඉමෝෂනල් ස්ට්‍රෙස් එකක් නම් අර යට තියෙන ටැප් එකක් විදිහට ඔය ක්‍රමවේද හතරෙන් එකක් අරින්න පුළුවන් නම් අපි අර ඕවර්ෆ්ලෝ වෙන එක නවත්ත ගන්න පුළුවන්. දැන් මං කිව්වේ ඉමෝෂනල් ස්ට්‍රෙස් එකකට චිත්ත වේග නිසා අපිට නාතතියකට අපි කොහොමද මුහුණ දෙන්නේ කියන එක. ඔය මේ චිත්ත වේග ඉමෝෂන්ස් ගැන කියනකොට අඳුන ගැනීමේ වැදගත්කම ගැන මම ළඟදී කියෙව්වා. අපි ඒ ඉමෝෂන් එකට නමක් දුන්නහම අපේ මොලේ ඉමෝෂන්ස් වලින් ඉමෝෂන්ස් පාලනය කරන කොටස නෙවෙයි ලොජික් පාලනය කරන පැත්ත ඇක්ටිවේට් වෙනවා. මට දැන් දැනෙන්නේ දුකක්. මේක ගැන දුකක් දැනුණා. මට දුකක් දැනුණා කියලා හඳුනගන්න එකෙන්ම ඒක වෙනසක් වෙනවා කියලා. අනිවාර්යයෙන්. මොකද අපි ඉමෝෂන්ස් වලින් තීරණ ගන්න පුළුවන් අපේ බ්‍රේන් එකට. හැබැයි අර අපි මම හිතන්නේ ෆස්ට් එපිසෝඩ් එකේම කතා කරා මිනිහා කියන්නේ අර බාහිකයක් තියෙන හිතන්න පුළුවන්, ප්ලෑන් කරන්න පුළුවන්, ඇක්ටිවේට් කරන්න පුළුවන් විශේෂ හැකියාවක් තියෙන සත්වයෙක්නේ.
එතකොට ඉමෝෂන් එක ආවහම අපි ඇක්ටිවේට් කරගන්න ඕන බාහිකය ප්ලෑන් කරන්න නැතුව ඉමෝෂන් එක මත ඇක්ටිවේට් කරන එක නෙවෙයි. ඉතින් ඒක තමයි බුද්ධිකා කිව්වේ දැන්. ඒ කියන්නේ ඉමෝෂන් එක නමක් දීම තුලින්ම අපි කනෙක්ට් කරනවා ඒක බාහිකයට. කළා අපි ප්ලෑනින් සෙන්ටර් තාර්කික බුද්ධිය පාවිච්චි කරන්න ගන්නවා. එතකොට අපිට අර හැඟීම නිසා අයියෝ මට නම් දැන් මේ මුකුත්ම කරගන්න බෑ මේ ළමයා මට මහා වදයක් කියලා ළමයාට බණින එක අපිට නවත්ත ගන්න පුළුවන්. දැන් මේ මහන්සි වෙලා ඉන්නේ මට මේ ඇවිල්ලා තියෙන තරහක් කියන වචනෙත් එක්ක මගේ තාර්කික බුද්ධිය අවදි කරගන්න පුළුවන්. දරුවගේ නෙවෙයි වැරද්ද. මේ මට දැන් මහන්සි වෙලා තියෙන්නේ ඒක නිසා තමයි මට තරහ ඇවිල්ලා තියෙන්නේ. මම දරුවට බනින්න හොඳේ නෑ. මම දැන් කරන්න ඕන මේ වැඩේ කියන ඒ සිතුවිලි ඒ ලොජිකල් රෙස්පොන්ස් එක හදාගන්න පුළුවන් අපි ඒ වචන දීම තුලින්ම. දැන් අපි මේ වචන දීමට අමතරව ක්‍රමවේද 4ක් ඔයගොල්ලන්ට ඉදිරිපත් කරා. කොහොමද මේ චිත්ත වේග ආතතියක් ආවහම කොහොමද අපි try කරන්නේ අපි ඒක අඩු කරගන්න කියලා. ඉතිරි කොටස් දෙක ආයි කතා කරමු. ඊළඟට කතා කරමු.